හරි මේ පොඩි ත්‍රිකෝණමිතිය සරසාමයේ ගණන් එක සෙට් වෙන්න බැලුවේ මේ පියවර දෙකෙන් තුනෙන් වගේ ලේසි ගානක් පොඩ්ඩක් අර හදන විදිය පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මේ જાතියක් જાති කියන්නේ જાතියින් වැඩක් නැහැ කියන්නේ එන රටාවක් තියෙනනේ ඕනම ගාන ඒ ගානේ ඔයාලට කරන් දෙන ක්‍රමයේ හිතා ගන්න මේ දෙයින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා තියාගන්න හරි බලමු මේ තියෙන්නේ මොකද්ද put alpha put alpha එක මොකදලා තියෙන්නේ sin cos වලට හැරලානේ උත්තරේ තියෙන්නේ put alpha තියෙන එක මේ පැත්තේ sin 2l 2l කෝණය බවටත් හැරලා තියෙනවා හරි ඒකට put විදිහට තියෙන එක sin cos වලට හැරලා alpha තියෙන 2l පත් හරි මුලින් මතක තියාගන්න මොකද්ද cot හරි tan හරි එක සෙට් වුණොත් එහා පැත්තේ වර පෙන්නන්න කියනවා නම් sin හරි cos හරි එහෙනම් මොකද ගන්න තියෙන්නේ කෙලින්ම cot කියන එක sin cos ඇතුලෙන් ලියන්න ඉතින් එතකොට මම මේකේ LHS එක ගන්නම් එතකොට cot ලියන්න පුළුවන් cos alpha බෙදීම sin alpha යටත් alpha බෙදීම sin alpha නේ දැන් මම sin alpha හරයක් අරගෙන උඩ ටික සුළු ගන්නවා මට එනකොට cos alpha ඉන sin alpha යටින් මට හැදෙනවා cos alpha ධන sin alpha මෙන්න මේ sin alpha ට මේ sin alpha සුළු ගන්න පුළුවන් අවුලක් නැහැ මට උඩ ඉතුරු වෙනවා ළවේ ඉතුරු වෙනවා cos alpha ඉන sin alpha කොටසක් යට ඉතුරු වෙනවා cos alpha ධන sin alpha කොටසක් හරි දැන් මොකද වෙලා තියෙන්නේ බලන්න මෙතන වෙලා තියෙන්නේ මේ එහෙනම් ප්‍රතිබද්ධය වගේ කේස් එකක් කියලා. මොකද ප්‍රතිබද්ධය කියන්නේ? මම කිව්වොත් cos alpha ඍණ sin alpha කිව්වොත් ඒකේ ප්‍රතිබද්ධය වෙන්නේ cos alpha ධන sin alpha. එතකොට cos alpha ධන sin alpha කිව්වොත් ඒකේ ප්‍රතිබද්ධය වෙන්නේ cos alpha ඍණ sin alpha. දන්න දේවල්නේ. මේ වගේ ප්‍රතිබද්ධ වගේ සෙට් නෝඩයි දෙකම සෙට් වෙනවා දැන් ආවොත් එකම දේ තියෙන්නේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරන්න. යට තියෙන එකේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරන්න. කියන්නේ හරේ තියෙන ප්‍රතිබද්ධයෙන් ගුණ කළා දාන්න. උඩයි දෙකම. හරි. උඩයි දෙකම වෙන්න ඕනේ. උඩ විතර ගුණ කරන්න බෑනේ. හරි. මේක මෙතෙන් ලියා ගන්න. cos alpha ඍණ sin alpha බෙදීම cos alpha ධන sin alpha. તો මම හරේ ප්‍රතිපදේ ගත්තොත් මට එන්නේ cos alpha ඍණ sin alpha. ළමයි ප්‍රතිපද මේ ප්‍රතිපදෙම ළමයි ගුණ වෙන්න ඕනේ. එතකොට cos alpha ඍණ sin alpha ෙන් උඩත් ගුණ වෙනවා. දැන් මොන සුළු කරොත් එනවා මට උඩින් එනවා cos alpha ඍණ sin alpha සම්පූර්ණ වර්ගයක් කියලා. හරේ හැදෙනවා මට මේ වර්ග දෙක අන්තරයක් නේ. cos වර්ගය alpha ඍණ sin වර්ගය alpha. දැන් බලන්න මම උඩ මේක ප්‍රසාරණය කරගන්නම් මට ඒක වෙනවා cos වර්ගය alpha පූර්ණ වර්ගය ප්‍රසාරණය තියෙන්නේ හරි ඍණ 2යි sin alpha cos alpha ධන sin වර්ගය alpha බෙදීම හරේ කොටස කියන එක සුළු කරන්න යන්නේ මොන වගේ දෙයක්ද තියෙන්නේ cos වර්ගය alpha ඍණ sin වර්ගය alpha මතකද මම ලියන්නම් cos 2යි alpha වලට උත්තර දෙන්නේ cos 2යි alpha තමයි හරිය තියෙන්නේ. ඒකට මම cos 2යි alpha ට සූත්‍රය ලියන්නම්. සූත්‍ර එකක් නෙමෙයි තුනක් දන්නවා ඔයාලා. එකක් ඇස්මෙන් තව දෙයක් ගන්න දන්නවනේ. එකක් අපි දන්නවා cos වර්ගය alpha ඍණ sin වර්ගය alpha කියලා. ඒක ඇස්මෙන් මට තව ගත්ත හැකි 2යි cos වර්ගය alpha ඍණ 1 කියලා. තව එකක් ගත්ත හැකි මට 1 ඍණ 2යි sin වර්ගය alpha කියලා. ඒකට මෙතන මට කිලිම තියෙන cos වර්ගය ඍණ sin වර්ගය කේස් එකක් නේද? එහෙනම් මට ඒක නෝර කිලිම දැම්මේ ඇයි? cos 2යි alpha. මම ඒක නෝර කිලිම දාන්නම් cos 2යි alpha. දැන් උඩ බලන්න ළවේ කැලබන් මොකක්ද තියෙන්නේ cos වර්ගය දෙන sin වර්ගය කොටසක් තියෙනවා. ඔයාලා දන්නවා cos වර්ගය දන sin වර්ගය ඕන මේක එකම කෝණ cos වර්ගය alpha දන sin වර්ගය alpha. මොකද්ද? එකයිනේ. උඩ මට ඒක නෝර දෙන්න මේකයි සෙට් කළා මට එකක් දැන් මේ මොකද්ද තියෙන්නේ? 2යි sin alpha cos alpha. මේ කියන්නේ මොකද්ද? ඔයාලා දන්නවා sin 2යි alpha සූත්‍රය මොකද්ද? sin 2යි theta කියන එකේ සූත්‍රය. sin 2යි alpha ට මම ගත්තොත් 2යි sin alpha වතාවක් cos alpha. අන්න ඒකනේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන්නේ. ඒකෝර මට ඒක නෝඩ් ලියුවා ඇයි? එන්න sin 2යි alpha කියන. එක ඍණ sin 2යි alpha බෙදීම cos 2යි alpha. ඔන්න ඔය කියන උත්තරය ඇවිල්ලා. නේ? එන්ජි වැඩක් තියෙන්නේ හරි. ඒකට rx කියලා ලියුවා. විදියට යවුවා. හරි. මොකක්ද දැන් උතන උනේ? වැඩි දෙයක් උන්නේ නැහැ. cot වලින් තියෙන එකක් cos sin වලට හරවලා තිබ්බා. alpha එක 2යි alpha වෙලා තිබ්බා. හරි. ඒක අපි කරේ cot කියන එක sin cos වලට හරහා හදන් ගියා. හරි.
ගිහිල්ලා වෙන්න මේ වගේ තැනකින් මට ආවා ප්‍රතිපත්තියක් ඔය යමුත් වෙලා. ඉතින් එයාට අදා ගන්න හිතෙන්නේ නැහැ සමහරලාට. මේ වගේ තැනක් සෙට් වුණොත් එන්නේ මතකේ තියාගන්න මෙච්චරයි. ප්‍රතිපත්තියක් වගේ දෙයක් උඩ වෙලා දෙකෙම හිර වෙලා මම. ප්‍රතිපත්තියක් වගේ දෙයක් ඇවිල්ලා මට එතනින් එහාට හිර වෙලා ගන්න. හදන්න බෑ. ඒ වගේ දෙයක් දැක්කොත් යට එකෙන් නිකන් ಗುಣ කරලා බලන්න. ඔයාලට කොහෙන් ගියත් උත්තරේ නෑ. තේරුණා? හරි. මෙච්චරයි තියෙන්නේ. ලේසි ගානක්. හරි.